මරණාසන්න මොහොතේ සිත සුගතියකටවත් ගෙනියන්න නම් මරණාසන්න මොහොතේ ගොඩාක් වෙලාවට අපිට භවයේ තුල අනාථකම තියෙන්නේ. අපිට අර භවයේ තුල අසරණකම තියෙන්නේ කුමක් මතද? අතීත සංස්කාර අනුව හිත පවතිනවා. ගිය මාසේ බැන්නේවා සම්බන්ධ අද කල්පනා කරනකොට බන්නකොට හිටපු අයත් වැටහෙනවා, බැනපු විදියත් වැටහෙනවා. ඊට පස්සේ පින්නත් නී බැනපු කෙනත් වැටහෙනවා, බැනපු වචනත් වැටහෙනවා, බැනුම් අහපු මාවත් වැටහෙනවා. මම බැනුම් ඇහුවා කියලාත් වැටහෙනවා. ඒ වැටහෙනකොට ප්‍රඥප්තියක් තියෙනවා. ඔකට කියන්නේ පුද්ගල ප්‍රඥප්තිය කියලා. ඔකට ධර්මයේ සත්ව ප්‍රඥප්තිය කියලා කියනවා. බැනුම් ඇහුවා මම මේ විදිය වචන කියලා මේ කවද්ද ගිය මාසේ අහවල් දවසේ අහවල් තැන අහවල් විදියටයි බැන්නේ. කවුද හිටියේ? අහවලාවලත් හිටියේ. ඔක්කොම ලස්සනට මානසික වශයෙන් මැවෙනවා පින්වත්නි. ඇයි? පින්වත්නි මේ පැවැත්ම පිණිස ওই ගතිය ඕන. එතකොට එහෙම බැනුම් ඇහුව මම ඉන්නවා. මමනි බැනුම් ඇහුවේ කියලා දකින්න එකට තමයි කියන්නේ උපය කියලා. උපය කියන්නේ ඔන්න ඕකට. ඔන්න ඔය උපය තමයි හරියට අර බීජේ පැලවෙන පස. ශාස්ත්‍රීක බීජයක් පැලවෙන්න නම් හොඳ ශාස්ත්‍රීක බීජයකුත් ඕන, ශාස්ත්‍රීක පසකුත් ඕන, හොඳට වතුර ලැබෙන්නත් ඕන. පොහොර ආදී තව අතිරේක සාක්ෂි ටිකුත් ඕන තමයි. නමුත් ප්‍රධාන දේ වතුර ලැබෙන්න. වතුර නැත්තම් බීජයකට පැවැත්මක් නැහැ. ශාස්ත්‍රීක බීජයක් මේ යන්න පුළුවන්. ප්‍රධාන සාක්ෂි තුනයි. ඒතකොට හිත අතීත සංස්කාර අනුව පවතිනකොට ප්‍රධාන සාක්ෂි තුනටම අනුබලයක් ලැබෙනවා. මොකද්ද? ගිය මාසේ මම බැනුම් ඇහුවා කියලා දකින්නකොට ඒක උපය පවත. ඔන්න ඔය උපය තමයි පින්වත්නි ඔන්න ඔය උපය සහගත වීමට පිණිස ඕකලට සංසිද්ධියක් පේනවනේ. ගිය මාසේ මම බැනුම් ඇහුවා. මම ගිය මාසේ බැනුම් ඇහුවා. මම අහගත්තේ. අන්න ඔය ගතිය තමයි පස කියන්නේ. ඒ බැනුම් අහපු දේ සම්බන්ධ කල්පනා කරනකොට මම බැනුම් ඇහුවා කියනකොට ඒකේ උපය පවතිනවා. මං වගේ කෙනෙක් බැනුම් අහන්න ඕනේ නැහැ. මං වගේ මිනිහෙක් මොකටද බැනුම් අහන්නේ කියනකොට යාට තියෙනවා පුද්ගලයා පිළිබඳ මේ ඒකට අපි ධර්මයේ තෝරනවා පින්වත්නි උපාදානය කියලා. අත්වාද උපාදාන. මා උපාදානය කරගෙන ඉන්නවා. මා උපාදානය කරගෙන ඉන්නකොට මම කැමති නෑ බැනුම් අහන්න. අත්වාද උපාදාන. එහෙනම් උපය පවතිනවා. මම බැනුම් ඇහුවා කියනකොට උපය පවතිනවා. මං වගේ මිනිහෙක් බැනුම් අහන්න ඕනේ නැහැ කියලා දකින්නකොට මම ගැන මට තණ්හාවක් තියෙනවා. පින්වත්නි හොඳට බලන්න මට මම ගැන තණ්හාවක් තියෙනවා. මට මගේ දරුවා ගැන තණ්හාවක් තියෙනවා. ඒකයි දරුවා බැනුම් අහනකොට මට කේන්ති යන්නේ. මගේ දරුවාට කවුරු හරි බනිනකොට මගේ කෙනෙකුට රටේම ඉන්න මිනිසුන්ට බනිනකොට අපි මුකුත් නැහැනේ. කවුද බලනවා අපිට නෙමෙයි අපි යන්නේ. අපි අපේ පාඩුවෙන් අපිට නෙමෙයි කිලෝ අපි යන්නේ. ඇයි අපි එහෙම යන්නේ? මට හරි මගේ දරුවට හරි බැන්නොත් මට කේන්ති යනවා.